ඇත්ත ප්‍රශ්න තමයි ගත්ත කේතලේ කැඩිලා. ඒක නිසා ඇති වෙන වර්ධකාරී හැඟීම වළක්ව ගන්න උත්තර තුනක් එක එක වෙලාවට කියනවා. මම ගත්තෙම නැහැ කියනවා. ගත්තේ ඒක මම ඒක කැඩිලා නැතුව තමයි මම දෙනකොට කැඩිලා තිබුණේ නැහැ කියනවා. ඊට පස්සේ කියනවා මම ගන්න කොටත් කැඩිලා තිබුණා. නවතමන පිම්පල්ස් කන්ට්‍රෝල් ජෙල් පෙන් සහ ඇක්නි ෆේස් වොෂ් ඔබේ පිම්පල්ස් වලට නිවැරදිම විසඳුම. Brand new Bajaj ත්‍රිරෝධ රථය මාසික වාරිකය රුපියල් 22000 සිට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන පුද්ගලයා ඔහු එක්තරා විදියක විහිළුවක් ඉදිරිපත් කරනවා සයිකෝ ඇනලිසිස් නැත්නම් මනෝ විශ්ලේෂණයට අදාළව. එහි කියන්නේ එක්තරා පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුගෙන් කේතලයක් ණයට අරගෙන යනවා. බොරෝඩ් කෙටල් කියලා තමයි මේකට කියන්නේ. බොරෝඩ් කෙටල්. කේතලයක් ණයට අරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඔහු ඒ කේතලේ සම්බන්ධයෙන් ඇහුවම මෙහෙම එකිනෙකට පරස්පර ප්‍රකාශ තුනක් කරනවා. එක වෙලාවක ඔහු කියනවා මම කවදාවත් ඔබෙන් කේතලයක් ණයට අරගත්තේ නැහැ. ඊළඟට ඔහුම කියනවා ඒ මම ගත්ත කේතලේ මම ඔයාට දුන්නා. ආයිමත් කියනවා මම ඒ කේතලේ ගන්නකොටම ඒක කැඩිලා තිබුණේ. ඇත්ත ප්‍රශ්න තමයි ගත්ත කේතලේ කැඩිලා. ඒක නිසා ඇති වෙන වර්ධකාරී හැඟීම වළක්ව ගන්න උත්තර තුනක් එක එක වෙලාවට කියනවා. මම ගත්තෙම නැහැ කියනවා. ගත්තේ ඒක මම ඒක කැඩිලා නැතුව තමයි මම දෙනකොට කැඩිලා තිබුණේ නැහැ කියනවා. ඊට පස්සේ කියනවා මම ගන්න කොටත් කැඩිලා තිබුණා. දැන් මේ අවස්ථාවේදී මේ ආණ්ඩුව විසින් ගෙන්න උත්සාහ කරන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් අද වෙනකොටත් මම දන්න විදිහට තාම මේ සම්බන්ධ ගැසට් පත්‍රය සොයාගන්න නැහැ. හැබැයි අපට කිව්වේ පසුගිය කැබිනට් මණ්ඩලය විසින් මේ කෙටුම්පත අනුමත කළ අය අනුමත කරපු කෙටුම්පත එදා රෑ ගැසට් කරනවා කියලා. අනුමත කරාය කියන යෝජනාවට කලින් සුමානේ කිව්වේ මේ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කර අධිකරණ ඇමතුමා ඒ අනුව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට මේ ගැන කෙටුම්පතක් හදන්න කියලා කිව්වා. ඊට පස්සේ පත්තරවල ගියා කෙටුම්පත හැදුවා. නීතිපත් දෙපාර්තමේන්තුව මේක පටිපාටිය නිවැරදි කියලා යවුවා. කැබිනට් එකට ඉදිරිපත් කරනවා. කැබිනට් එක අනුමත කරනවා. දැන් ඊට කලින් සුමානේ කිව්වේ මේ ගැන සාකච්ඡාවක් තියෙනවා. ඒ සාකච්ඡාව අනුව ඒ සාකච්ඡාවේ තියෙනවා වැඩි කරන්නත් ඕනේ කියලා කියනවා නෑ කියලා කියනවා විවිධ අදහස් තියෙන නිසා ඒ ගැන හොයලා බලලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. ඒ කියන්නේ දැන් පළවෙනි සුමානේ කියනවා ඊටත් එහාටත් යන්න පුළුවන්. ඊට එහාට ගියාම කොහොම නෑ එහෙම එකක් කැබිනට් දාලත් නෑ කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා කැබිනට් එකේ කතා කරා හැමෝ ගැනම කතා කරා විවිධ අයගේ මේ දැන් රටේ ආයු අපේක්ෂාව වැඩි වෙලා කියලා අපිට හොයාගෙන තිනවා. ඒ අනුව මේ වැඩි කරන්න කතා වෙනවා. අධිකරණයේ විතරක් නෙමෙයි කියලා. તો ඊළඟ දවසේ කිව්වා අපි අධිකරණයේ මේ ගැන ආපු එක වාර්තාවක් හදන්න දුන්නා. ඊළඟ දවසේ යෝජනාවක් ඉදිරිපත් කරා කියලා. ඊළඟ දවසේ කෙටුම්පත සම්මත කරා කියලා කිව්වා. සම්මත කරපු කෙටුම්පත තවම ගැසට් කරලා අපිට දැකින්න නැහැ. අපි තාම දන්නේ නැහැ මොකද්ද මේකේ තියෙන්නේ. ඒක රට සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධයෙන් අධිකරණ ස්වාධීනත්ව සම්බන්ධයෙන් බොරුවැසියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වෙන ඉතා වැදගත් මේ වගේ ලේඛනයක් ඇයි මෙහෙම වෙන්නේ කියන ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම ගැටලුකාරී. ඉතින් ඒක තේරුම් කරන්න පුළුවන් වෙන්නේ අර කියාපු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ උදාහරණය හරහා විතරයි. දැන් මේකේ ගොඩක් දේවල් කතා වෙච්ච නිසා මම එක පැත්තක් ගැන විතරක් කතා කරන්නේ. ඒ තමයි දැන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අය විශේෂයෙන්ම මෙමගින් අධිකරණයේ ස්වාධීනතාවයට බලපෑමක් වෙන්නේ නැහැ කියලා කියන අය සහ ආණ්ඩුවට ජනවරමක් තිබෙන නිසා ජනවරම අනුව ආණ්ඩුවට ක්‍රියා කරන්න පුළුවන් කියලා කියන අය මෙහෙම තර්කයක් ගේනවා. ඒ තමයි මේක මේ අලුතෙන් ගෙනාපු එකක් නෙමෙයි මේක කලින් තිබිච්ච යෝජනාවක් කියලා. දැන් ඒක කිව්වම අපිත් ටිකක් අවුල් වෙනවනේ. කලින් තිබිච්ච එකක් නම් ඉතින් ගෙනාව මොකද්ද වෙන්නේ කියලා. දැන් මේක තදින් කියනවා.
මේක යහපාලන ආණ්ඩුව කාලේ ගෙනාපු යෝජනාවක් කිය. ඒකට කැමති වුණා නම් ඒ කාලේ දැන් මොකටද විරුද්ධ වෙන්නේ? විරුද්ධ වෙන්නේ ඇයි මේ අවස්ථාවේ විරුද්ධ වෙන්නේ කියලා. ඉතින් මම හිතුවා මේ ගැන මම මේ ගැන සාකච්ඡා වෙන්න නිසා මේ ගැන වචනයක් කියන්න අවශ්‍යයි. යහපාලන කියන ආණ්ඩුව 2015 දී බිහි වෙන්නේ තනි බලවේගයක් හැටියට නෙමෙයි බලවේග ගණනක් එකතු වෙලා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම. ඒ පොදු අපේක්ෂකයා වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ආණ්ඩුවේ ඉඳලා කැඩිලා ඇවිල්ලා. එතකොට විපක්ෂයේ හිටපු එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ඊළඟේ තමිල් අරසු කච්චි මේ වගේ පක්ෂ ගණනාවක් මේකට සහාය දෙනවා එතුමාගේ අපේක්ෂකයන්. සහාය දෙන්නේ ඇයි? පොදු අපේක්ෂය වශයෙන් ඕ පිළිගන්නේ ඔහු කියනවා මම බලයටපත් වෙලා විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා. එතකොට ඇවිල්ලා පළවෙනි දින 100 ඇතුළේදී අහෝසි කරගන්න බෑ එච්චර ඉක්මනින්. ඒ නිසා ජනමත විචාරණයකට යන්නේ නැතුව එහි බලය අඩු කරන්න ක්‍රියා කරනවා කියලා කියනවා. ඒ අනුව ජනමත විචාරණයට යන්නේ නැතුව අඩු කරන්න පුළුවන් ප්‍රමාණය අඩු කරලා පාර්ලිමේන්තුව සහ ස්වාධීන කොමිෂන් සභාව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා. ඒතර ඒක කරන්නත් ගියා මාස 4ක් 5ක් ගියා දින 100 කිව්වට. මාස 5ක් විතර ගිහිල්ලා තමයි ඒ 19 වෙනි සංශෝධනය මගින් යම් කිසි ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් ඇති කරේ. ඒක තනි පක්ෂකින් කරපු එකක් නෙමෙයි. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සම්මුතියෙන් තමයි කරේ. එක්කෙනයි විරුද්ධ වුණේ. අනිත් අය විරුද්ධ වුණේ. සියලු පක්ෂ එකතු කරගෙන කතා කරලා කරේ. ව්‍යවස්ථාව වෙනස් කරේ එහෙම. එතකොට ඊට පස්සේදී ඡන්දයක් තිබ්බා. ඡන්ද තිබ්බන් පස්සේ අර අය වෙන වෙනම තරඟ කරලා පත් වුණාට පස්සේ පාර්ලිමේන්තුවේ ආයෙ එකතු වුණා. එකතු වෙලා එක කට්ටියක් එක්සත් ජාතික පක්ෂය සහ අනිත් පැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ පොදු ජන එක්සත් ජනතා නිදහස් සන්ධානය එකතු වෙලා ජාතික ආණ්ඩුවක් නැත්නම් එකඟතා ආණ්ඩුවක් හැදුවා. ඒ කියන්නේ ජනාධිපතිතුමා ඒ සන්ධානයේ අගමැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ සහ ප්‍රමුඛ සන්ධානයේ එකතු වෙලා ආණ්ඩුවක් හැදුවා. විපක්ෂයට ගියේ ඊළඟේ තමිල් අරසු කච්චි. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ. ඊළඟේ තමිල් අරසු කච්චි පක්ෂයට විපක්ෂ නායක ධුරය හම්බුණා. ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය හම්බුණාම මේ කට්ටිය එකතු වෙලා ගොඩක් දේවල් කරා. එකතු වෙලා කරපු එකක් තමයි දූෂණ විරෝධී කමිටුව සහ දූෂණ විරෝධී කමිටු කාර්යාලය හදපු එක. මේ පක්ෂය එකතු වෙලායි කරේ. ඒ වගේම අනිත් එක ඒ කියන්නේ හොරු අල්ලනවා කියන වැඩේ සඳහා එක කරා. ඊට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අලුතෙන් හදලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කිරීමට වැඩ පිළිවෙලක් පටන් ගත්තා. මේකේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස තමයි මහජන දහස් විමසීමේ ක්‍රියාවලිය. ඒ සඳහා කැබිනට් අනුමැතිය මගින් ඇතුව 2015 අගෝස්තු මාසෙදී පාර්ලිමේන්තු ඡන්දයෙන් පස්සේ කැබිනට් අනුමැතිය ඇතුව පත් කළා PCCPR හෙවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන දහස් විමසීම සඳහා වන වැඩපිළිවෙල. මේකේ සභාපතිත්වයේ දැරුවේ යෙෂ්ඨ නීතිඥයෙකු වන අපේ සංවිධානයත් ආරම්භක සමාජිකයෙකු සහ කැඳවුම්කරුවෙකු වන සමාජිකයෙකු වන අධිනීතිඥ ලාල් විජයනායක මහත්මයා. මේ මහත්මයා ඒ අවස්ථාවේ ජාතික ජන බලවේගයේ කෙනෙකුත් නෙවෙයි ජාතික බලවේගයේ තිබුණෙත් නැහැ ඒ අවස්ථාව වෙනකොට 2015 වෙනකොට. ඔහු තමයි හිටියේ. ඔහුට අමතරව සියලු පක්ෂ වලින් නියෝජිතයන් මේකට එවුවා සිවිල් සංවිධානවලට නියෝජිතව එවුවා. වර්තමාන අගමැතිතුමිය හරිනි අමසූරිය මැතිතුමිය ඒ කාලේ ෆුටා සංවිධානයේ නියෝජනය කරේ. එතුමියත් මෙහි සමාජිකාවක් වශයෙන් ක්‍රියා කරා. ඔවුන්ට පැවරිච්ච වගකීම තමයි මේ මහජනගේ අදහස් ලිඛිතව හා වාචිකව ලබා ගැනීම. ඒ සඳහා දිස්ත්‍රික්ක 25ම ගිහින් සාකච්ඡා 2500ක් පමණ කර ලබා ගත්තා ලිඛිත සහ වාචික නියෝජන. ඒකෙදි තමයි එක යෝජනාවක් ආවා. ඒ කියන්නේ විවිධ යෝජනා ගෙනාවනේ. ඒ යෝජනාවක් ආවා මේ මිනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් වෙනසක් කළ යුතුයි කියලා යෝජනාවක්. හැබැයි මොකක්ද ඒකේ තියෙන්නේ? දැන් මේක කියන්නේ ඒ කාලේ තිබිච්ච එකඟ වෙච්ච එක දැන් විරුද්ධ වෙන්නේ නැහැ කියලානේ. ඒකේ තියෙන්නේ මෙහෙමයි. A uniform retirement age of 65 years for both Supreme Court and Court of Appeal judges, removing the existing difference of 65 and 63.
දැනට වර්තමානයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන අවුරුදු 65යි විශ්‍රාම යන වයස අභියාචනාධිකරණ අවුරුදු 63යි. මේ දෙකේ තියෙන වෙනස ඉවත් කරලා මේ ආයතන දෙකටම එක වයසක් වන 65 දාන්න කියලා තියෙනවා. එහෙනම් ශ්‍රේෂ්ඨාධිකරණයේ 65 67 කිරීමේ කතාවක් එතනත් ඇත්තේ නැහැ. නමුත් ඒකේ බලයක් නැහැ. ඒකේ යෝජනාව පමණයි. මහජනයාගෙන් ලැබිච්ච යෝජනාව. ඒකේ ආයෙමත් කියනවා උපරිම වශයෙන් අග්‍රවිනිශ්චයකාරවරයාගේ වයස කාල දුර සීමාව අවුරුදු 100කට සමා වෙන්න අයවත කියනවා අග්‍රවිනිශ්චයකාරතුමාගේ සහ අභියාචනාධිකරණ සභාපතිතුමාගේ දුර කාලය වසර 6කට සීමා වසර 6ක උපරිමයකට සීමා කළ යුතුයි කියන යෝජනාව. ඒ වගේම කියනවා මේ යෝජනා දෙක තියෙනවා. ඊට පස්සේ මේක මත පදනම් වෙලා පාර්ලිමේන්තුව විසින් යම් කිසි සාකච්ඡාවක් පටන් ගත්තා. පාර්ලිමේන්තුවේ මේ සාකච්ඡාවට කියන්නේ constitutional assembly කියලා. කියන්නේ පාර්ලිමේන්තුවේ මුළු සභාවම, ඒ කියන්නේ committee of the full house කියන එකක් හැදුවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ මුළු පාර්ලිමේන්තුවම කමිටුවක් වශයෙන් රැස් වෙලා ඒ හැමසුන්ට කිව්වා ව්‍යවස්ථාදායක මණ්ඩලයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් වශයෙන් රැස් වුණා. ඔබට මතකයි 72 අවස්ථාවේදීත් constituent assembly කියලා එකක් හැදුවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය. මේක සම්පාදක මණ්ඩලයක් නෙමෙයි, ව්‍යවස්ථාවක් හදලා ජනමත විචාරණයකට දැමීම සඳහා අවශ්‍ය කටයුතු කරන මණ්ඩලය. ඒක සර්වපාක්ෂික මණ්ඩලයක්. හැම පක්ෂෙම අය හිටියා. ඒකේ කමිටු 6ක් හැදුවා, අනු කමිටු 6ක්. ඒ 6ට සභාපතිවරුන් වෙන පත් වුණා. ඒ අය සාකච්ඡා කළා, ඒ අයත් වාර්තා දීලා තියෙනවා. ඒක එක කමිටුවක් තමයි ජුඩිෂරි සම්බන්ධ කමිටුව, අධිකරණ සම්බන්ධ කමිටුව. රවුෆ් හකීම් මැතිතුමා තමයි සභාපති දුරට දැරුවේ. එතකොට මෙන්න මේ සබ් කොමිටි එක අර කලින් මහජන අදහස් විමසීමේ වාර්තාවේ තිබිච්ච මේ කාරණේ ගත්තා. අරගෙන ඔවුන් කිව්වා අර වගේම මේ යෝජනාව ඉදිරියට ගෙන යාම සඳහා යෝජනා කරනවා. එතෙන්දී 65 67 කියලා කිව්වා, 63 65 කියලා යෝජනාවක් ආවා. දැන් ඕක තමයි මේ කියන්නේ ඉස්සරත් තිබුණා 63 65 කරනවා 65 67 කරනවා කියලා. ඒක කලින් ආණ්ඩුවක යෝජනාවක් කියලා. මට පැහැදිලිව කියන්න අවශ්‍ය ඒක ඇත්ත වශයෙන් කිසියම් ආණ්ඩුවක යෝජනාවකුත් නෙමෙයි. ඒක යම් මහජනයාගේ යම් කොටසක් විසින් අදහසක් ඉදිරිපත් කරාට පස්සේ ඒ ඉදිරිපත් කර එක මත පාර්ලිමේන්තුවේ කමිටුව ඒක තව ටිකක් සකස් කරලා ඉදිරිපත් කිරීමක් තියෙනවා. මේකෙන් පස්සේ මොකක්ද උනේ? මේකෙන් පස්සේ ඇත්ත වශයෙන් මේ ක්‍රියාවලිය අර හිටියා. මේ දේශපාලන එකගත්තේ බිඳ වැටුණා. ඒ හින්දා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ ක්‍රියාවලිය අවසන් වුණා. අවසන් වුණාට පස්සේ එතන කිසිම දෙයක් එතනින් එහාට නැහැ. එහෙමනම් දැන් මේ එදා එක වාර්තාවක මේ වගේ දෙයක් තිබුණ අය කියලා කියමින් ඒක තමයි දැන් ගේන්නේ කියලා කියනවා නම් ඒකේ තියෙනවා 63 65 කරන්න 65 67 කරන්න වයස 6 කරන්න කියලා කියනවා නම් එහෙනම් එක්තරා විදිහක ලොකු සැකයක් මතුවෙනවා. කොහොමද මේ කෑල්ලක් අල්ලගත්තේ මේ වෙලාවේ? සහයි කෑල්ල අතන දිනනවා කියලා කියන්නේ. දැන් එක පැත්තකින් චරිත ගලේන මහත්මයා කිව්වා මේ පීස් මීල් ඇමෙන්ඩ්මන්ට්ස් කරන්නේ නැහැ කියලා රජය කියලා තියෙනවා. ජනාධිපතිතුමාත් කියලා තියෙනවා. අගමැතිතුමිය විශේෂයෙන් පාර්ලිමේන්තුවේදී කියලා තියෙනවා. අධිකරණ නැමැතිතුමාත් කියලා තියෙනවා. මේවා නෙමෙයි ප්‍රමුඛතා. පීස් මීල් කරන්න සම්පූර්ණයෙන් ගියනවා කියලා. දැන් ඔන්න පීස් මීල් එකක් ගියනවා. ගියලා කියනවා අහවල් වාර්තාවේ මේක තිබුණා කියලා. තිබිච්ච නිසා ගියනවා කියලා. එහෙනම් මගේ ප්‍රශ්නේ තමයි එහෙම කියනවා නම් ඒ කියන්නේ දැන් මේක කරන්නේ 2015න් පස්සේ ඇති කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ ආපු යෝජනාවක් ක්‍රියාත්මක කිරීම කියලා කියනවා නම් මොකද මේ වගේ යෝජනාවක් සම්මත වෙලා නැහැ. යෝජනාවක් ඉදිරිපත් වුණා විතරයි. ඒ ක්‍රියාවලිය නැහිටිය කියලා මම කලිනුත් කිව්වා. එහෙම කියනවා නම් ඒක තව දෙකක් තියෙනවා. ඒක තව යෝජනාවක් ආවා ඒකීය රාජ්‍ය සම්බන්ධයෙන්. සෙන්ටර් පෙරිෆරි රිලේෂන්ස් සම්බන්ධයෙන් තිබ්බ කොමිටියක්. ඒ කොමිටියේ කතා වුණා ලංකාවේ රාජ්‍ය ස්වභාවය දෙවෙනි ව්‍යවස්ථාවේ තියෙන තත්ත්වෙන් මොකද කරන්න කියලා. ඒතකොට සමහර අය කිව්වා ඒකීය රාජ්‍ය එහෙම තියෙන්න ඕනේ කියලා. තව කට්ටියක් කිව්වා ඒකීය රාජ්‍ය වෙනස් වෙන්න ඕනේ කියලා. තව කට්ටියක් කිව්වා ඒකීය රාජ්‍ය කියන වචනය මේ යුනිටරි කියන වචනය වෙනුවට ඉංග්‍රීසියෙනොත් සිංහලෙන් ඒකීය කියලා දාලා ඉංග්‍රීසියෙනොත් ඒකීය කියලා දාලා දෙමළෙන් ඔරුමිත නාඩු කියලා දාන්න ඕනේ. මතන අපට මතක ඇති මේ මාධ්‍යමික සාකච්ඡාවට ලක් වුණා. ඔරුමිත නාඩු කියන්නේ නොබෙදුණු රටක් කියන අදහස තමයි දෙමළෙන් කිව්වේ. එතකොට හැබැයි මේක එක යෝජනාවක් පමණයි. මේක ඔයවා සම්මත වෙලා හෝ අනුමත වෙලා හෝ නැහැ. ඒ වගේම බුද්ධ ආගමේ තියෙන ප්‍රමුඛ ස්ථාන සම්බන්ධයෙන් 9 වෙනි අවස්ථාවේ තියෙනවා. ඒ දෙකත්
9ත් මුල් බැහැගත්ත ව්‍යවස්ථාව වෙනස් කරන්න ජනමතකරණයක් අවශ්‍යයි. අලුත් සංශෝධනයක් ගේන නිසා තමයි කිව්වේ අලුත් ව්‍යවස්ථාවක් ගේනකොට අලුතෙන්ම ගේනවනේ. මේක වෙනස් කරන්න පුළුවන් කියලා. එතෙන්දිත් කිව්වා 9 වෙනි ව්‍යවස්ථාව සම්බන්ධ එක කට්ටියකෝ තියෙන විදිහට තියෙන්න ඕනේ කියලා. තව කට්ටියක් කිව්වා නෑ මේක වෙනස් වෙලා මේක බහු ආගමික රටක් නිසා හැම ආගමකටම අයිතිය තියෙන විදිහට හදන්න ඕනේ කියලා. තව සමහරකෝ සම්පූර්ණයෙන් මේක අයින් වෙන්න ඕනේ කියලා. තව සමහරකෝ මේක ප්‍රියැම්බල් එකේ තිබුණා නැති කියලා. බුද්ධ ආගමේ ප්‍රපස්ථානයේ කියන එක. දැන් එතන මම අහන ප්‍රශ්න තමයි මෙහෙම කලින් අවස්ථාවේදී ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ කොහරි තිබිච්ච එකක් අරගෙන ඇවිල්ලා දැන් මේක අනුමත කරනවා කියනවා නම් ඊළඟට කියන්න පුළුවන් ඒකීය බව සම්බන්ධනොත් අපි මේ වගේ අර අතන තියෙනවා කෑල්ල ඒක නේද වෙනස් කරනවා කියලා කියන්නේ. බුද්ධ ආගමේ තියෙන ප්‍රමුඛ ස්ථාන සම්බන්ධනොත් ඒ වගේ ප්‍රකාශයක් කරන්න පුළුවන්. කරලා කියන්න පුළුවන් අපිට ජනවරමක් තියෙනවා. ඒ ජනවරම අනුව අපිට මේක කරන්න පුළුවන්. ඒක කරන්න අපි දානවා. අපි ඕගොල්ලන්ගෙන් අහන්නෙත් නෑ කතා කරන්නෙත් නෑ මුකුත් නෑ. අපි දාලා උසාවියෙන් මේක සම්මත කරගන්න පුළුවන් නම් උසාවිය කිව්ව ජනමතචාරණයක් නැතුව කරන්න පුළුවන් කියලා අපි කරනවා කියලා කියන්නත් පුළුවන්. ඒ නිසා මම හිතනවා මේක එක ප්‍රශ්නයක් විතරක් නෙමෙයි ප්‍රශ්න වලක ආරම්භය වෙනවා. ඒ නිසා මේක ගැන මහජනයා තදින් දැනුවත් විය යුතුයි.